දවස් 7කට කලින් කියනවා ඔයාව මොකද මේ දවස් 7න් එහාට එල්ලලා මරනවා. තියෙනවා කාමර 7ක් තියෙනවා. කාමර 7 එයාව දාලා අර එයාගේ මයින්ඩ් එක හදනවා. මැරෙනවට වඩා බය පුතේ මරණ බියට. ප්‍රශ්නේ ඔයාගේ යාළුවෙක් තරහ වෙච්ච එකක් වෙන්නේ නැති. එහෙම නැත්නම් ඔයාට ගෙදර කෙනෙක් තරහ වෙච්ච එකක් වෙන්නේ නැති. හෙල්මට් වලින් ගහ ගන්නවා, කඩු වලින් ගහ ගන්නවා, මරා ගන්නවා. ඔයාට ඉන්නේ ඔයා විතරයි. ගැලවි කාලේ එල්ලුම් ගහ තිබ්බනේ. එල්ලුම් ගහට මේ අන්තිම මැරෙන්න යනකොට පුතේ දැන් මනුස්සයට කියන්න බෑන එක පාටම මේ වර්ධිකාරයෙක් වුණත් මේ බෝ හෙට එල්ලනවා මරන්න යන්න හෙට එහෙම කියන්න බෑනේ. ඒ නිසා මේ අර එක පාර කියන්න බැරි නිසා යාට දවස් 7කට කලින් කියනවා ඔයාව බෝවද මේ දවස් 7න් එහාට එල්ලලා මරනවා කියලා කියනවා. එතකොට මොකද කරන්නේ? අර තියෙනවා කාමර 7ක් තියෙනවා. කාමර 7 එයාව දාලා අර එයාගේ මයින්ඩ් එක හදනවා. කියන්නේ දවසෙන් දවස කාමරයට දානවා. 7 වෙනි දවසේදී ඔන්න දවස් 7යි කාමරයට දානවා. වහනවා, ලොක් කරනවා. ලොක් කරනවා. ඊට පස්සේ එයාව ගන්නවා කාමරෙන් එළියට ඊළඟ 6 වෙනි කාමරයට දානවා. ඊට පස්සේ මෙයා හිතනවා තව මට ජීවත් වෙලා ඉන්න තියෙන්නේ තව දවස් 6යි. කොහොමද හිතන්නකො නිකන් අපිට වානික හිතනවා මාට ඇත්තටම දැන් අපි මැරුණාට කමක් නැහැ. ඒක අපි දන්නේ නැහැනේ. අපි දන්නේ එකපාරට දොස් දාලා ගියාට අපි දන්නේ ඒක අපි මැරෙනවට වඩා බය පුතේ මරණ බියට. දැන් අපි හිතන්නේ අපි ඕන තරම් මිනිස්සු ඇක්සිඩන්ට් වෙලා මොකක් හරි වෙලා එකපාරට ඩොක් ගාලා මැරෙනවනේ. ඒ මැරුණාට ඒ මිනිස්සු يعني එකපාරට මැරෙන්නේ. අර බයක් නැතුවනේ මැරෙන්නේ. ඔහේ මැරෙනම් අපි දන්නේ මේ මොහොතේ මේ ඉන්නේ මාව නැති විදිහේ ඉන්නේ දන්නේ නැහැ. හැබැයි ඒක අර මරණ බිය කියන එක වෙනස්. ඒ අපි හැමදාම මේ බය වෙන්නේ පුතේ බයට. ඒ කියන්නේ අපි බයට. ඇත්තටම සමහරක් කට්ටිය රැට බය, ඇත්තටම රැට බය කළුවරේට නොපෙනෙන්න දෙන්න බය. ඇන්දයට හොල්මනක් ඉදීද? රෑ 12ට එළියට වහින්න බෑ හොල්මන් දකීද? නොදකින එකට තමයි බය. ඒ බය කියන එක පරාද කරොත් ඔයාද හිතන්න මොකක් හරි කවුරු හරි වාට ගහන්න එනවා. මොනවා හරි දැන් කොල්ලෙක් නා ඔන්න හෙට වලියක් සෙට් කරලා තින්නේ ටවුන් එකට යන්න බෑ. හොඳට මුටි කන්න එනවා. ඔන්න අයියලත්තියක් දාගෙන ඔන්න කට්ටයක් එවිලා ගහන්න ඔයාට. හරිද? එතකොට මේ ඇත්තට මෙතන ගියාට පස්සේ මහලු කේස් නැහැ. හැබැයි ඕ මට ගහන්න ඉන්නේ. ඒ නිසා එතනට බයයි. නැත්නම් ගුරුවරයෙක් හරි පන්තිර යන්න බයයි. මං වැඩ කරන්න ඔක්කොත් මට ගහයිද බහිනීද? ඒ බැරද්දට බය ඇත්තටම බය වෙන්න ඕනේ. ඒ බය නොවුනොත් තමයි කියන්නේ බය වෙන්න ඕනේ විදිහක් තියෙනවා. කියන්නේ වැරදි කරන බය වෙන්න ඕනේ. අපි හරි දේ කරන බය වෙන්න ඕනේ නැහැ. වැරදි කරොත් ඒ වැරද්දට බය වෙන වෙලාවක් එනවා. ඒක තමයි දැන් අර අන්තිම මාස දෙකතර එල්ලුම් ගහලා යනකොට කොච්චර කෙනෙක් වුණත් අන්තිම දවසට යනකොට පුතේ මම ජීවත් වෙන්නේ මේ පැය කීපේ අද රෑ නැගිටතර නිදියන් නිින්ද යන්නේ අද රෑ නැගිටට පස්සේ හෙට උදේ මාව 8:05ට මාව එල්ලනවා නම් හෙට උදේ එහෙම වෙලාව දෙනවනේ වෙනවා නම් මට තියෙන තා පැය කීයද මට මේ ලෝකේ ජීවත් වෙන්න මේ හුස්ම ගන්න තියෙන තා පැය කීයක් තියෙන්නේ ඒක හිතනකොට මාර වේදනාවක් ඒක හිතා ගන්න බෑනේ ඒ නිසා ඒ දවසට අර කියන අන්තිම දවසේදී යාට දෙනවලු මේ අර කැමති දෙයක් ඉල්ලන්න දෙනවලු ඕන දෙයක් ඉල්ලන්න. එතකොට ඔයා හිතන්න ඕන දෙයක් ඉල්ලලා දුන්න පස්සේ මේ මට නිදහස දෙන්න කියලා ඉල්ලුවත් නිදහස දෙන්නේ නැහැ හැම. මට හොඳට බොන්න දෙන්න. ඒත් අර බොන්න දුන්න ඇහුවත් අර වෛද්‍යවරයා නියම කරනවා නම් මේ ප්‍රමාණය මේ අංශු මාත්‍රයක් දෙන්න කියලා ඒ බින්දු කීපය දෙන්න. ඒ හැම එහෙම කිව්වා කියලා දෙන්නේ නැහැ. ඊට පස්සේ අන්තිම පැය කිහිපෙදී ඒ මනුස්සයා මං හිතන අඳුමක් අර සුදු ඇඳුම අඳිනවා. ඒ ඇඳුම අඳිනකොට ඇඳ ගන්න බෑ අතන එහෙම මනුස්සයා කියනවා. එතකොට ඒ අඳුම පුතේ ඒ කියන්නේ බලෙන් අඳින්න කියන්නේ එහෙමලු බලෙන්ලු මේ මිනිස්සුන් අන්දන්නේ. ඒ කියන්නේ කොච්චර වුණත් මම පොඩ්ඩක් ඉන්නවා පොඩ්ඩක් ඉන්න මටක් ගාලා ඇඳගෙන එන්න. එහෙම යන්නේ නැහැ නේ. අපි දන්නවා මේ යන්නේ මගේ අන්තිම විනාඩි කීපේ යන්නේ. මාව මේ යන්නේ මාව මැරෙන්න. ඒක දැන කවුරුත් යන්නේ නැහැ. ඒ ඉතින් ඔය මරණ බිය කියන එක පුතේ සතුන්ට පොදු දැන් හරක් මරනවා දැකලා ඇති හරක් මරනකොට අපි මේ යන්නේ මරන්න කියලා හැංගෙනකොට කොච්චරුම් කෑ ගහනවද? ඒ වගේ තමයි මිනිස්සෙටත් මාව මේ යන්නේ මරන්න තමයි මේ යන්නේ. තාම මට ඉන්නේ තාම විනාඩි කීපයක්. මට මේ ගාන්න තාම මේ තප්පර කීපයක් මට තියෙන්නේ. ඒ වෙලාවේ මගේ බෙල්ල කල්ලා මැරෙනවා මාව. ඒ වේදනාව පුතේ නිකන් හිතන්න කොච්චරනම් එහෙම වේදනාවක් එනවද? ඔයා හිතන දැන් ඔයාට තියෙන ප්‍රශ්නේ ඔයාගේ යාළුවෙක් තරහ වෙච්ච එකක් වෙන්නේ නැති. එහෙම නැත්නම් ඔයාට ගෙදර කෙනෙක් තරහ වෙච්ච එකක් වෙන්නේ නැති. එහෙම නැත්නම් ඔයාගේ මොකක් හරි
වෙන මොකක් හරි ඔයාගෙන් යටතේ කිවෙච්ච දෙයක් හරි කාගේ හරි බයකට හරි මොකක් හරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවානේ. කවුරු හරි වාට තර්ජනය කරලා හරි මොනවා හරි ගහන්න එනවා හරි මොකක් හරි වෙලාවකදී වා වැරද්දක් කරලා හරි මොනවා හරි දෙනවා ඔයාලට මොකක් හරි බයක් හිතෙන මේ වෙලාවේ ඇති වෙලා තියෙනවා නම් හිතන්න ඇත්තටම ඔය බයද බය කියන්නේ. හිතන්න අර වගේ මිනිස්සෙට ඒ වෙලාවේ තියෙන ෆීලින් එක කොච්චරද මම මැරෙන්න යන්නේ මම මේ මොහොතේදී මොන දේ කාගුණත් මාව බේරන්න බෑ. මොන දෙවියන්ටවත් මාව බේරන්න බෑ. නීති දීලා දෙන නීතියමයි බලක්වන්න බෑ. මගේ අම්මා නෙමෙයි තාත්තා කවුරු මොන දේ ඇවිල්ලා ඇඬුවත් මාව බේරන්න බෑ එතනදී. ඒ වෙලාවේදී පුතේවා පරක්කු වැඩි. ඒතර අන්තිම දවස්වලදී මිනිස්සු ඉල්ලන්නේ එකම දෙයයි. ඒ ඉල්ලන්නේ එකේ කියලා තියෙනවා ගොඩක් කට්ටිය ඉල්ලන්නේ තමන්ගේ අම්මා වහන්නේ. අම්මව බලන්න ඕනේ කියලා කියන්නේ. මොකද කියනවා මම අම්මාගේ කියන දේ ඇහුවොනම් මම මෙතනට යන්නේ නැහැ නේ කියන්නේ. ඒ වෙලාවේදී අන්තිම මොහොතේදී සමහර කට්ටිය ඉල්ලනවා තමන්ගේ වා මැරෙන්න උපදිල්ලන්නේ. එක්කෝ තමන් අදහන ආගමකින් මොකක් හරි සාත්වරයක් හරි ඇවිල්ලා පොඩි බණක් අහන්න. අන්තිම මොහොතේ වා මොකක්ද දිල්ලනවා අන්තිම මොහොතේදී ඔයාට මැරෙන්න තව විනාඩි 10න් වා මැරෙනවා නම් ඔයා මේ විනාඩි 10 දී පුතේ ඔයා බොන්න ඉල්ලන්නවත් ඔයාට වෙන සැප සම්පතක් විඳින්නවත් එහෙම ඉන්නේ නැහනේ. ඔච්චර සැප විඳත් තව විනාඩි 10න් මැරෙනවා නම් අන්තිම මොහොතේදී ඔයාට සී වෙන්නේ මොකද්ද? එක්කෝ වාගේ අම්මා තාත්තා. හරි එහෙම නැත්නම් වාගේ ඔයා අදහන ධර්මයකින් ඒ බණ පදයක් අහගන්න. ඉතින් ඒ මොහොතේදී එන ෆීලින් එක පුතේ ඒක කියලා නිම කරන්න බෑ. ඒ වගේ තමයි දැන් නම් හිරේ යන්නේ නැහැනේ. හැබැයි හිතන්නකෝ මොකක් හරි වැරද්දක් කරගෙන වා හිරේ ගියයි කියලා. දැන් නම් එළුම් ගහ නැහැනේ. හැබැයි හිරේ යන වෙලාවකදී නිකමට හිතලා බලන්න ඔයාට මේ ඔයාගේ ෆෝන් එක නැතුව ඔයාට විනාඩි 10ක් 15ක්වත් ඉන්න පුළුවන්ද? ඔයා ෆෝන් එක හැම වෙලාවෙම හැම මොහොතකම ඔයාට ෆෝන් එකක් තියෙනවනේ. ඔයා හැම මොහොතෙම ෆෝන් එක බොබ ඉන්නේ. මොන වෙලාවෙත් ඔයාගේ ෆෝන් එක අතේ දුරින් ඔයාට තියෙන්න ඕනේ. සමාජයත් ඔයා ඉන්න ඕනේ. එක පැයක් පුළුවන් නම් ඉඳලා බලන්න ෆෝන් එක අල්ලන්නේ නැතුව කිසිම දෙයක් කියන්නේ වා වෙන කණි කාමරයකට ගිහිල්ලා කාමරයක් ඇතුලේ කිසිම දෙයක් නැතුව වට කියවන්න කිසිම දෙයක් නැතුව තනියෙන් සාංග වට කරපු කාමරයක කිසිම හිස් කාමරයක් ඇතුලේ වාට ඉන්න පුළුවන් නම් බලන්න පැයක්වත් වාට ඉන්න පුළුවන් පැය පැය භාගයක් ඉන්න පුළුවන්. ඒතර ඔයාට ඒ වෙලාවේදී වාගේ තේරෙනවා පුතේ ඔයාට වෙනුවෙන් කවුරුත් නැහැ කියන එක. ඔයාගේ ඒ වෙලාවේදී ඔයාගේ අම්මා තාත්තවත් ඔයාව බේරන්න බෑ. මොකක් හරි දැන් අපි ඔයාගේ ඉස්කෝලේ යන වයස්වල ළමයි දැන් ගොඩක්ම කරනවා. මම දැන් ඔය ටීවී වල එහෙම එනවා. හෙල්මට් වලින් ගහ ගන්නවා, කඩු වලින් ගහ ගන්නවා, මරා ගන්නවා. අර තමන් පොරක් වෙන්න දඟලනවානේ. මේ කාලේදී ඒක සාමාන්‍ය ස්වරූපයක්. සාමාන්‍යයෙන් අර ඔයාගේ වයසත් එක්ක එන ප්‍රශ්නයක් ඕක. ඕකල්නේ මමත් ඒක ලම්බානට ගහගත්ත එක. හරි. ඒක පස්සේ තේරෙනවා මේක ඇත්තරම හිතන්න මොනෝ හරි ඒ වගේ අර හිතන්න අපේ අර යාළුවෝ ඉන්නවා පිට එකේ යාළුවෝ ඕන තරම් ඉන්නවා මට මොකක් හරි ගැහුවොත් යාළුවෝ සෙට් එකක් ඕන තරම් ඒ වෙලාව ගහයි මට හරි මට ඕන තරම් යාළුවෝ සෙට් එකක් ඉන්නවා කමක් නැහැ මං ඕන වෙලාවක මුන් ටික මාත්තක ඉන්නවා කියන එක පුතේ වාට තේරෙයි දවසක ඔයාව විතරක් පොලිසියෙන් අරන් ගිහලා කෝඩුවේක දාලා වායේ කාමර 4 බිත්ති 4 කොටු වෙලා ඉන්න වෙලාවක ෆෝන් එකවත් කවුරුන් නැතුව ඔයාට අන්න එදාට තේරෙයි ඔයා කොච්චරනම් ඔයාට ඉන්නේ කවුද කියන එක. ඒ වෙලාවේදී ඔයාට ඉන්නේ ඔයා විතරයි. එතකොට ඔයා ආවේගයෙන් කරගන්න දේවල් ආවේගයෙන් ගහන හිතන්න ඔයා නිකන් අර උගේ තියෙන උගේ අතක් පයක් කඩලා එහෙම මරන්න මානසිකව තේරෙන්නේ නැහැ. නිකන් හිතන්න ඔයාගේ වැරදි වෙලාවකදී ඔයා ගහපු පාරකින් ඒ ළමයා මැරුණයි කියලා. ඒතකොට ඔයාගේ පුතේ එතනින් එහාට ජීවිතේම වන්න නැහැ නේ. ඒ මනුස්සයන මැරලා හැබැයි ඔයාගේ එතනින් එහාට ඔයාගේ වා මිනිමරුයි. සමාජය දකින්නවා වෙන විදිහට. ඊට පස්සේ වාගේ හොඳම ජීවිත කාලෙදී වාට දැන් වාගේ මෙතන ඉස්සරහට එන හොඳම කාලෙනේ වාගේ කැම්පස් යන කාලේ ඉගෙන ගන්න කාලේ මේ හිතනවා අවුරුදු 10 15 ඉරේ ගියොත් වා කිසිම ඉගෙනීමක් නැතුව එන මිනිස්සු ඉන්නවා එළියට එන්නේ. ඒතර ඒ වගේ මිනිස්සුන්ට සමාජෙ ඉන්න පුළුවන්. හිඟා ගන්න දෙන්නේ. හරිද? ඒ නිසා බොහොම පරිස්සමෙන් වා මේ දවස්වල වැඩ කරන්න ඕනේ. වා ඔක් එක රණ්ඩු වලට යනවා නම් තියනවනේ කොල්ලෝනේ. වෙනමයි ඒක සාමාන්‍ය දෙයක් නේ. තියනකොට වා බලන්න ඕනේ මොලයක් ඇතුව නිකන් අර ගොම් මොරාල් දාගන්න නැතුව අර තියෙන්නේ නිකමුට එන ගාය එනමුට එන මාර මොරාල් එක ඒ මොරාල් ඔක්කොම බහින පුතේ කඳට දෙකක් තුනක් වදිනකොට ඒ නිසා ඕක ඔයාව අහු වුණොත් ඔයාව පොලිසියකට හරි ඔයාව අපරාධයකට හරි අහු වුණොත් පුතේ එතනින් එහාට ඔයාට ඉන්නේ ඔයා විතරයි ගැලවීමක් නැහැ